ජර්නලින් කියලා කියන්නේ අපේ මයින්ඩ් එකත් අපේ බ්‍රේන් එකත් ඩීප්ලි කමියුනිකේට් කරලා අපේ හීන ජය ගන්න අපට උදව් කරන එක පාරක්. ඉතින් ජර්නලින් සහ තවත් ස්පෙෂල් මෙතඩ් එකක් යූස් කරලා ඉතින් මේක ඇත්තටම මගේ ඩ්‍රීම් එකක්. ඉතින් මේ සෙටප් එක ඔයාලා දන්නද වෙනස් වෙලා තියෙන්නේ. Hello everyone, welcome back to my channel. This is Happy Place with Sevan. ඉතින් බොහොම ආදරෙන් පිළිගන්නවා ඔයාලා හැමදෙනාම. ඉතින් හැමෝම සතුටින් ඇති කියලා හිතනවා. Happy Place කියලා කියන්නේ සතුට බෙදෙන තැන. ඉතින් අදත් මම අරගෙන ආවා මගේ life එකේ සතුටු හිතෙන experience එකක්. මේක especially මම last video එකේ කරා journaling වලට මතක ඇති. ඉතින් journaling කරලා මට හරි ගිය හැටි කියලා මම video එකක් මම share කරා. ඉතින් මේ journaling වලින් success වෙච්ච ඒ වගේම මට දිනන්න පුළුවන් වෙච්ච මගේ life experience එකක් මගේ හීනයක් ගැන තමයි අද මම ඔයාලට විස්තර අරගෙන ආවේ. ඉතින් ඒ නිසා ඔයාලට මේ වීඩියෝ එක ගොඩාක් වැදගත් වේවි. ඔයාලා මේ වෙනකනුත් journaling වීඩියෝ එක බැලුවේ නැත්නම් මම පල්ලෙහාන් link එක දාන්නම්. ඉතින් journaling කියලා කියන්නේ අපේ mind එකත් අපේ brain එකත් deeply communicate කරලා අපේ හීන ජය ගන්න අපට උදව් කරන එක පාරක්. ඉතින් ජර්නලින් සහ අද මම ඔයාලට කියනවා කොහොමද මම මේ හීනේ හැබෑ කරගත්තේ ජර්නලින් සහ තවත් ස්පෙෂල් මෙතඩ් එකක් යූස් කරලා. ඉතින් මේක ඇත්තටම මගේ ඩ්‍රීම් එකක්. ඉතින් මේ සෙටප් එක ඔයාලා දන්නද වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් මේ සෙටප් එක මේ විදිහට හදා ගන්න එක මට හීනයක් වුණා. ඉතින් ඒ වගේම තමයි තව ඔයාලට සුභාරංශිකුත් තියෙනවා මේ සෙටප් එකේ ඉඳලාම කියන්න. ඉතින් අද බලමු මොනවාද මේ මම ජර්නලින් ගැන සහ තවත් මොකද්ද මේ අපේ බ්‍රේන් එකයි මයින්ඩ් එකයි යූස් අපේ ජීවිතේ දිනන්න උදව් කරන මේ අනිත් වැදගත් මෙතඩ් එක මොකක්ද? මේ වගේ වැදගත් ගොඩාක් දේවල් මම ඔයාලට ජීවිතේ දිනන්න උදව් වෙන ගොඩාක් දේවල් අද අරගෙන අවිලා තියෙනවා. ඉතින් Happy Place with Sevan දියක එකතු වුණොත් ඔයාලට මේ හැමදේම දැනගන්න පුළුවන් වීඩියෝ එකේ end එක වෙනකන් අපිත් එක්ක එකතු වෙන්න අමතක කරන්න එපා. මේ රහස් ඔක්කොම ඔයාගේ ජීවිතේ මගේ එක ඩ්‍රීම් එකක් කියලා මේක ඇත්තටම මගේම කියලා ඔෆිස් එකක් ඩ්‍රීම් ඔෆිස් එකක් හදාගන්න එක තමයි මට තිබුණ හීනය. ඉතින් ඇත්තටම මම මගේ ඩිග්‍රී එක කරලා මම ජොබ් එකක් කරන්න පටන් ගත්තට පස්සේ මගේ බබා පළවෙනි බබා ලැබුණාට පස්සේ මම පොඩි බ්‍රේක් එකක් ගත්තා. ඊට පස්සේ මම ආපහු 2018 මම නැවත ජොබ් එකකට ඇප්ලයි කරන්න ගියපු ඉන්ටර්විව් එකකදී තමයි ඇත්තටම මේ ඩ්‍රීම් එක මගේ ඔළුවට ආවේ. ඒ කියන්නේ දැන් මම ඒ ගියේ ප්‍රයිවට් ස්කූල් එකක ටීචින් ඉන්ටර්විව් එකකට. එතනදී ඇත්තටම මම සෙකන්ඩ් රවුන්ඩ් එකටත් තේරුණ නිසා මම දවස් දෙකක් වගේ එතන රැඳිලා හිටියා. ඉතින් එතන ඒ ප්‍රයිවට් ස්කූල් එක ඒ හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් තමයි කරේ. ඒගොල්ලෝ ඩිරෙක්ටර්ස්ලා විදිහට. ඉතින් බොහොම ලස්සනට මැනේජ් කරගෙන 2018 කියන කාලේ ඇත්තටම ෆයිනෑන්ෂියලිත් මම ගොඩාක් ඉන්ඩිපෙන්ඩන්ට් කෙනෙක් නෙමෙයි. ඉතින් මට හරිය ජොබ් එකකුත් නැහැ. හැබැයි මම ක්ලාසස් කරා. ඒකෙන් මම earn කරා. නමුත් අර ගොඩක් ලොකු බබත් එක්කලා ලොකු මේ මම ලෙවල් එක හිටියේ නැහැ. ඉතින් ඇත්තටම මට එතනදී දැක්ක ඔෆිස් එක මගේ ඒ විදිහ ඔෆිස් එකක් හදන එක මට ඒ වෙලාවේ මගේ ඩ්‍රීම් එකක් වුණා. මගේ ගෝල් එකක් වුණා. ඉතින් ඒක මගේ හිතේ හැමතිස්සෙම මේ විදිහට ලස්සන මගේම කියලා ඔෆිස් එකක් හදන්න ඕනේ කියන දේ හැමතිස්සෙම මගේ ඔළුවේ තිබුණ දෙයක්. ඉතින් මගේ এডুকেෂන් පැත්ත තව ලෙවල් අප් කරගෙන ඒකත් එක්කලා යම්කිසි සර්විස් එකක් දෙන්න ඕනේ කියන තැන මම හැමතිස්සෙම හිටියා. ඒ සර්විස් එක දෙන තැන මෙන්න මේ වගේ ලස්සන වයිබ් එකකට මට හදාගන්න ඕන වුණා. ඉතින් ඒක මගේ හිතේ හැමතිස්සෙම මගේ මනසේ ඒක හැමතිස්සෙම තිබිච්ච දෙයක්. ඉතින් 2018 ඉඳලා 2025 කියලා කියන ඔයාලා දන්නවා අවුරුදු 7ක් දැන් ගෙවිලා ගිහිල්ලා ජීවිතේ ගොඩක් වෙනස්කම් සිද්ධ වෙලා තියෙනවා. මම ඇත්තටම ඒ විදිහට මගේ ජීවිතේ ලෙවල් අප් කරගෙන තියෙනවා. මගේ ජොබ් එක ඒ වගේම මගේ මං ආසමේ මගේ ප්‍රොෆෙෂන් එක ඒ වගේම තමයි මගේ
education qualifications ඉතින් මෙන්න මේ ඔක්කොම අවසානයේ ඔන්න මම මේ වෙනකොට මගේ මේ dream office එක create කරගෙන තියෙනවා. ඉතින් හරිම සතුටුයි. මම ඔයාලට දැන් ස්පෙෂලි කියන්නම් දැන් මම මේ ජර්නලින් කොහොමද මේකට සම්බන්ධ වුනේ කියලා. ඉතින් දැන් මට මෙහෙම dream එකක් තිබුණට මේක ඇත්තටම මට ලොකුවට දැන් මේ අවුරුද්දේ මම මේක dream කරාට මේ අවුරුද්දේ මම මේක හදනවා මෙහෙම office එක හදනවා කියන එක ඇත්තටම මේ අවුරුද්දේ මුල මගේ තිබුණේ නැහැ අදහසක්. හැබැයි මට ඕන වුණා ඒ ඩ්‍රීම් එකට ඕන දේවල්. ඒ කියන්නේ මේක හැමතිස්සෙම මම මේ කරේ නැති වුණාට හැමතිස්සෙම මගේ ඔළුවේ මේ විදිහේ සෙටප් එකක්. ඒ කියන්නේ ඔයාලට සමහර විට අපි දන්නවා ඔයාලත් හීන දකින්නකොට ඒ හීනේ සමහර දේවල් ඔයාලා විශ්වාස කරයිද මන්දා මේ මේසෙ උඩ තියෙන දේවල් පවා මගේ ඔෆිස් ටේබල් එක උඩ තියෙන දේවල් පවා මේ මගේ පිටිපස්සෙන් තියෙන මේ බුක් රැක් එක මේ දේවල් වල සෙටප් එක පවා මම ඩ්‍රීම් කරා. ඉතින් ෆයිනලි මට ඒක කරගන්න පුළුවන් වුණා. ඉතින් මම මේ ඩ්‍රීම් කරපු දේ ඔයාලා හිතුවතින් ඒකට තමයි අපි කියන්නේ අර මං කොන ඔයාලට අද අලුත් මෙතඩ් එකක් ගැන කියලා දෙනවා කියලා. තමා visualization. Visualization කියලා කියන්නේ ජර්නලින් වගේම ජීවිතේ දිනන්න උදව් වෙන තවත් එක පාරක්. ඒ අපේ බ්‍රේන් එක සහ අපේ මයින්ඩ් එක දෙකම එකට කනෙක්ට් කරලා අපේ තියෙන හීන deeply communicate කරන්න පුළුවන් තව මෙතඩ් එකක් තමයි scientific මෙතඩ් එකක්. මේකත් visualization කියලා කියන්නේ. ඉතින් මේ visualization and journaling දෙකම එකතුවක තමයි මේ ඔයාලා මේ දකින්න final result එක. ඉතින් visualization කරනවා කියලා කියන්නේ මොකක්ද කියලා ඔයාලට ඕන තරම් වීඩියෝස් ඕගන සර්ච් කරොත් platform වල YouTube වගේ බලන්න පුළුවන්. ඉතින් ඔයාලා ස්ටඩි කරන්න ආසයි නම් ඒක ඔයාලා සර්ච් කරලා බලන්න පුළුවන්. පළවෙනි සැරේ නම් ඔයා මේක අහන්නේ මම දන්නවා ගොඩක් අය මේ වෙනකොට මේක දන්නවා. ඉතින් visualization කියන දේ මම ගොඩක් කලාවට කරන දෙයක්. ඒ වගේම ජර්නලින් වගේම. ඉතින් මේ විසුවලයිස් කරපු දේවල් ඒ විදිහටම මට ලැබිලා තියෙනවා. ඒක මම දන්නේ නැහැ. ඒක තමයි මම මේ කියන්නේ මේ යුනිවර්ස් එක කියලා කියන්නේ මාර පවර්ෆුල් දෙයක්. ඇත්තටම ඒක හිතා ගන්න බෑ. මම ඔයාලට ෆයිනලි පෙන්නන්නම්. මම මේ කියන දේ ඔයාලට මම පෙන්නන්නම් කොහොමද මේ ඒක ඇත්ත වෙන්නේ කියලා. මගේ ජර්නල් එකත් එක්ක ඔයාලට මේක පෙන්නන්නම් කොහොමද මේක ඇත්ත වෙන්නේ කියලා. ඉතින් මට කියන්න ඕන උනේ අපිට මොනවා හරි හීනයක් තියෙනවා නම් ඔයා දිනපතා ඒ හීනේ දකින්න. ඒකේ ඔයා ඒ හීනෙට ගිහිල්ලා ඒක අවසානයේ ඔයා කොහොමද ඒ හීනේ ජයගෙන ඒ විඳින සතුට එන්ජොයි කරන්න පුළුවන් ඔයාට ඔයාගේ ලයිෆ් එකේ. ඉතින් ඔයා ඒ විදිහට ඔයාගේ හීනය දකිනවා නම් දිනපතා ඒක සතුටු වෙනවා නම් ඔයාගේ මයින්ඩ් එක ඒක ඔයාට ළඟා කරගන්න උදව් කරනවා. ඒක තමයි මේ පවර්ෆුල් යුනිවර්ස් එකෙන් අපිට ලැබෙන හිතා ගන්න බැරි මැජික් එක. ඒක ඇත්තටම මේ එලියෙන් ලැබෙන දෙයක් නෙමෙයි අපේම ශක්තිය තමයි මේ අපි පාවිච්චි කරන්නේ. ඉතින් ඇත්තටම මේ විදිහට මේ දේවල් හදාගන්න මම ගොඩාක් මහන්සි වුණා. මගේ හස්බන්ඩ් මට ගොඩාක් සපෝට් කරා. මම මේ අවුරුද්දේ ඔයාලට කිව්වා වගේ මේක මේ විදිහට කරන්න හිතාගෙන හිටියේ නෑ. ඔෆිස් එක මේ විදිහේ ඔෆිස් එක ක්‍රියේට් කරන්න මම හිතාගෙන හිටියේ නැහැ. නමුත් මට ඔෆිස් එක මේ විදිහට හදන්න ඕන වෙන ෆර්නිචර් මේ ෆර්නිචර් ටික ගන්න මට උවමනාව තිබුණා. ඉතින් ඒ නිසා මම මගේ ජර්නලින් වල මගේ ගෝල්ස් මුලින්ම ලිව්වා කියලා ඔයාලට මම කිව්වා මේ වීඩියෝ එකේදීත්. ඒ ගෝල්ස් වල මම shopping list එකට මේ office table එක සහ chair එක වගේම book rack එක මේ අවුරුද්දේ ගන්නවා කියන තැන මම හිටියා. හැබැයි මේක ගන්න ගිය වෙලාවෙවත් ඒ කියන්නේ මම එළියට ගියේ වෙන වැඩකට. ඉතින් මේක ගන්න කියලා හිතාගෙන නෙමෙයි ගියේ. නමුත් හිතා ගන්න බැරි විදිහට සේරම ටික මට ගන්න විදිහට වැඩ සිද්ධ වුණා. ඉතින් අන්තිමට මම ඔෆිස් එකත් හදාගත්තා. මේ ටික පුදුම විදිහට සිද්ධ වුණේ. ඒක හිතා ගන්නම බැරි දේ මම ඔයාලට දැන් පෙන්නන්නම්. දැන් ජර්නලින් වලදී දැන් ජර්නල් කරද්දී මම ඇත්තටම මම අර shopping list එකට මගේ මේ මම කිව්ව එකයි විසුවලයිස් කරන දේ හරි වැදගත්. අපි ඒක ඇහැට දකින්නකොට අපේ හීනේ ඒක සබෑකට ගන්න තියෙන ඉඩකඩ වැඩි. ඉතින් මේ ඔයාලට පේනවා ඇති දැන් මම මේ ජර්නලින්
මගේ ජර්නල් එකේ shopping list එකේ මේ දේවල් මේ අවුරුද්දේ ගන්න ඩ්‍රීම් කරා ඒ විදිහටම මට මේ දේවල් ලැබිලා තියෙනවා මම ගෙදරින් යනකොට මේ ජර්නල් එක බලලා ගියේ නෑ මොකද මම වෙන වැඩකට ඇත්තටම එළියට ගියේ එතකොට ඒ ගිහිල්ලා මම මේක ගන්නවා කියලා හිතාගෙන ගියේ නැහැ මම බලන් ගියේ නැහැ නමුත් ෆයිනලි මගේ ගෙදරට ආපු අවුට්පුට් එක අර මගේ ඩ්‍රීම් එකමයි ඒකයි මම කියන්නේ මේක මට හිතා ගන්න බැරි නෝ මොකද මම මේ ඔෆිස් එක අන්තිමට හදලා අපි දවස් දෙකක් මේ පොඩි සෙටප් එක හදාගන්න මහන්සි වුණා. ඒ හස්බන්ඩ් තමයි ගොඩාක් මට ඕන විදිහට එයා මට මේක ඩිසයින් කරලා දුන්නේ. ඉතින් ඒ අවසානයේ ෆයිනල් රිසල්ට් එක දකිද්දි මට ඇත්තටම කඳුළු ආවා මොකද මම shopping list එකේ මට අවශ්‍ය දේවල් මම ඩ්‍රීම් කරපු දේවල් pictures හොයලා Pinterest එකෙන් ඒ වගේම තව ඔය මැගසින් වලින් ඒ වගේ හොයලා මම හදාගත්ත මං අලවගත්ත පින්තූරෙම තමයි මට අද ඒ දේවල් ඒ විදිහටම ලැබුණා. ඉතින් ඒක නිසා මේ visualization journaling කියලා කියන්නේ මාර powerful method එකක්. ඔයාලගේ ජීවිතේ දිනන්න ඒක පාවිච්චි කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලට පේනවා මේ දේවල් final result එක ඒක හරිම ලස්සන වුණාට ඒ දේ කරන්න ගොඩාක් මහන්සි වුණා. ඉතින් ඒක නිසා ඔයාලගේ ජීවිතේ දිනන්න ඔයාලට මේ journaling සහ visualization කියන දේ යොදා ගන්න පුළුවන්. ඒක හරිම powerful scientific method එකක්. ඉතින් ඔයාගේ brain එක සහ ඔයාගේ mind එක, ඔයාගේ මොළය සහ මනස දෙකත් එක්කලා බොහොම ගැඹුරින් ඔයාගේ තියෙන හීන ඕපන් කරන්න පුළුවන්, ඔයාට විවෘත කරන්න පුළුවන්, දකින්න පුළුවන් තැනක් තමයි ඒ journaling සහ visualization කියලා කියන method දෙක. එතකොට ඒ දෙක හරහා ඔයාට ඕන කරන ඕනම දෙයක් උත්සාහ කරොත් දිනන්න බැරි කමක් නැහැ. ඒකට අවශ්‍ය වෙන්නේ ඔයාට තියෙන උවමනාව විතරයි. ඉතින් ඔයාට මොකක් හරි දෙයක් මොකක් හරි හීනයක් ජය ගන්නවට ඕන උවමනාව සහ කැපවීම තියෙනවා නම් visualization සහ journaling කියන method දෙකත් use කරොත් ඒක ඔයාට අනිවාර්යයෙන්ම දිනන්න පුළුවන් දෙයක්. ඒක නිසා මේ දේවල් follow කරන්න මේවා අර ඔයා විශ්වාස කරන්න මුලින්ම ඔයාගේ විශ්වාසය තමයි ගොඩාක්ම වැදගත් වෙන්නේ. ඉතින් අපි තවත් ගොඩක් දේවල් කතා කරමු. ඒ වගේම happy place with Sevanda YouTube channel එකත් එක්කලා ඔයාලා දිගින් දිගටම එකතු වෙලා ඉන්නේ. ඒ වගේම තමයි මම කෝ ඔයාලට කියනවා විශේෂ පණිවිඩයක් වීඩියෝ කේම් එකට ආවහම කියලා. ඉතින් ඒක තමයි ඔෆිස් එක ක්‍රියේට් කරේ ඇත්තටම මගේ happy place academy එක start කරන්න. ඉතින් happy place academy කියලා කියන්නේ ගොඩ දෙනෙක් මගෙන් ඉගෙනගත්ත දරුවෝ මට මගෙන් ඉගෙන ගන්න තව දුරටත් ඉගෙන ගන්න ඉල්ලපු chance එක දෙන්න පුළුවන් තැන තමයි happy place academy කියන්නේ. ඉතින් happy place academy එක ගැන මම වෙනමම වීඩියෝ එකක් අරගෙන එන්නම් ඔයාලට. ඒක ඇත්තටම platform දෙකක් යටතේ තමයි මම organize කරලා තියෙන්නේ. එකක් free platform එකක්, අනිත් එක ඔයාලට pay කරලා ඉගෙන ගන්න පුළුවන්. ඉතින් free platform එක විදිහට happy place YouTube academy එක මම start කරලා තියෙනවා. ඒක දැනටමත් මම කරගෙන යන channel එකක්. ඉතින් මම ඒක ඔයාලට ඒකේ link එකත් මේකෙන් දාන්නම් වීඩියෝ එකේ comment එකක් විදිහට. ඔයාලට පුළුවන් ඒ channel එක subscribe කරන්න. ඒ වගේම happy place with Sevanda channel එක තාම subscribe කරේ නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. මොකද ගොඩාක් සතුටින් ජීවිතේ දිනන්න ඕන වෙන tricks වැදගත් දේවල් මම මේ channel එක හරහා තමයි share කරන්නේ. ඒ වගේම education පැත්ත, psychology ඉගන්වීම් පැත්ත, මගේ lectures වගේම දේශන මේ දේවල් මම academy channel එකේ තමයි share කරන්නේ. ඉතින් මම ඔයාලට විස්තර ගේන්නම් කොහොමද ඔයාලා pay කරලා හරියට methodically කොහොමද ඔයා psychology ඉගෙන ගන්න ආස කෙනෙක් නම් ඔයාලට ඒ දේවල් බොහොම සාධාරණ මුදලකට ඉගෙන ගන්න අවස්ථාව ලැබෙන්නේ කොහොමද කියලා මම ඉදිරියේදී ඔයාලට කතා කරන්න. ඉතින් free platform එකත් happy place academy channel එකත් subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් ඔයාලගේ ජීවිතේ දිනන්න, ඔයාලට සතුටින් ජීවිතේ දිහා බලන්න පාර කියන එක තමයි මගේ එකම අරමුණ. ඉතින් ඒක සාර්ථක වුණොත් මටත් සාර්ථකයි කියන ඒ ආශිර්වාද ඔයාලගේ සාර්ථකත්වයේ ආශිර්වාදය මටත් ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේක අත්හදා බලන්න ඔයාගේ ජීවිතේට මේක මට හරි ගියපු නිසා තමයි මම ඔයාලට share කරන්නේ. ඉතින් ඔයාලට බොහොම ආදරෙන් සුබ පතන ඔයාලගේ හීනත් මේ විදිහට ජය ගන්න දවසක. තව ගොඩක් හීන තියෙනවා අපි හැමෝගෙම ජීවිතවල ඒ වගේ තමයි. ඉතින් මේ හැම දෙයක්ම හිමින් හැමින් සාර්ථක කරගෙන ඉදිරියට
විදියට යමු. ඔයත් මමත් එකතු වෙලා එකට ඔයාට වැදගත් වෙන ගොඩාක් දේවල් මම අරගෙන එනවා ඉදිරියටත්. ඉතින් බොහොම ස්තුතියි Happy Place with Sevandi channel එකත් එක්ක එකතු වුණාට. එහෙනම් ගිහිල්ලා එන්නම්. සුබ දවසක්. තවත් වීඩියෝ එකක් අරගෙන එන්න මේ වගේම වැදගත්. ඒ වගේම channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න අමතක කරන්න එපා. සුබ දවසක්. ආයුබෝවන්.